ජාඩි මාළු හොයාගන්න හරිම අමාරුයි. දැන් ඔන්න ලිවේලා ෆුඩ්ස් වලින් අපිට ඕන විදියට ජාඩි මාළු ගෙන්න ගන්න පුළුවන්. ඔන්න මා try කරා. ගොඩාක් ලුණු ගතියෙන් තියෙන හින්දා මම ඒව හොඳට හොදගත්තා. ඔයාලා 3-4 පාරක් හොදන්න. ඊට පස්සේ හොඳට මම බැදගත්තා. මේක බඳින්නම කියලා අවශ්‍ය නැහැ. ඔයාලට සාමාන්‍ය විදියට උනත් වේලා ගන්න පුළුවන්. මේ මං කැමති විදිය. ඕනම කෑමක් හදද්දී රම්ප කරපිංචා ඔයාලා දානවා නේද? ඒත් සේර දානවා අඩුයි. මේ තියෙන්නේ සේර ගහ. බලන්න. මේකේ මුලම වෙන්න ඕනේ නැහැ. අපි දැන් පාවිච්චි කරන්නේ මේ සේර ගහේ කොළ. ඔන්න බලන්නකෝ. අවශ්‍ය කලමලා ටික මම මේ විදියට කපලා අයින් කරලා තියාගත්තා. මේ තියෙන්නේ අර සීර කොළ චුටි චුටි කැලි වලට කපාගත්ත ඒවා. අර බැදගත්තු තෙල් වලින්ම තෙල් චුට්ටක් අදලියකට දාලා ඒකට මම සුදු ලෝන් ටික දැම්මා. ඒක හොඳට රන්වන් පාට වීගෙන එනකොට කුරුඳු පොතුයි උළුහාලුයි ඒකට මම එකතු කරා. ඊට පස්සේ කපාගත්තු ලුණු මිරිස් කරපිංච අර කපාගත්තු සේර කොළ රම්පේ කොළ දාලා මම මේක හොඳට බැඳෙන්න ඇරියා. මේ විදිහට ඔක්කොම ටෙම්පරාදු වෙද්දි තමයි කෑම එක ගොඩක් රසවත් වෙන්නේ. ඊට පස්සේ මම අර කලින් බැඳගත්තු ජාඩි මාළු ටික මේකට එකතු කරා. දැන් අපි කුළුබඩු ටික මේ එකතු කරනවා. 3 5 කහ මිරිස් ගම්මිරිස් අපි මේකට එකතු කරා. පොඩ්ඩක් ඒ තෙලෙන්ම බැදීගෙන එනකොට මම මේකට වතුර කෝප්පයක් එකතු කරා. මේක මෙහෙමම පොඩ්ඩක් හිඳෙන්න දුන්නාට පස්සේ තමයි අපි අවශ්‍ය නම් කිරි ටිකක් දාන්නේ. අපේ ගෙදර කට්ටිය පොල් කිරි දාලා ගොඩක් කන හින්දා මම පොල් කිරි කෝප්පයක් විතර මේකට එකතු කරා. අවශ්‍යම නැහැ. ඔයාලට ඕනේ කියලා හිතනවා නම් විතරක් දාන්න. මතක තියාගන්න ජාඩි මාළු කියන්නේ ගොඩාක් ලුණු ගතියෙන් යුක්තයි. ඒ හින්දා පොඩ්ඩක්වත් ලුණු කලවම් කරගන්න එපා. දෙල්ලුයලා අගුණකුල මැල්ලමක් එක්ක ජාඩි හරිම රසයි. කෑම කනව නෙමෙයි කෑම මරන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න.